හොඳින් ඉන්නව නේද? අද මම ගෙනාවේ අපි යාළුවෝ කට්ටිය එකතු වෙලා ඔන්න නාන්න ගියා. ඔන්න බලන්නකෝ අපේ ගමේ ලස්සනම තැනක් තමයි මේ තවත් මම අරගෙන ආවේ අද වීඩියෝ එකකින්. ඉතින් ඔන්න බලන්න මේ වීඩියෝ එක නම් මේ පායපු දවස්වල කරගත්තු වීඩියෝ එකක් තමයි. දැන් නම් ඉතින් ඕවට ওই තැන්වල නාන්න යන්න බෑ. මේ වතුර වැඩි නිසා. දැන් මේ දවස්වල වහිනවත් වැඩිනේ. කොහොම හරි මට මේ වීඩියෝ එක දාගන්න බැරුව තිබුණා. ඉතින් අපි පායන කාලෙට ඔන්න ඔය විදියට නාන්න යනවා ළමයි එහෙම අරගෙන. එතකොට ඒගොල්ලන්ට පීනන්න එහෙමත් පුරුදු වෙනවා. අපි ඔතන නනා ඉන්නකොට ඔන්න ඔතෙන්ට නාන්න කට්ටියක් ආවා. එයාලා අපිත් එක්ක කතා කරාම එයාලා කිව්වේ අර එයාලා දොස්තරලා කියලා. මාතර හොස්පිටල් එකේ දොස්තරලා වගේක් තමයි නාන්න ඇවිල්ලා හිටියේ. ඉතින් එයාලා කියනවා මේ බලන්නකෝ අපි ඔයාලගේ ගමට නාන්න ඉන්නේ සල්ලි ගෙවලලු. එහෙම එන්නෙත් ඉතින් ඔයාලගේ ගම හරිම ලස්සනයි. මේ වගේ මේ ඖෂධීය දැන් මේ වතුරේ ගලාගෙන යන්නේ ඖෂධත් එක්ක බෙහෙත් ಜಾති වර්ග දිය වෙලා මුසු වෙලා එන වතුරනේ. මේ සිංහරාජයේ ගස්වල සිංහරාජයේ තියෙන බෙහෙත්වල මල් ගෙඩි පොතු මුල් කොළ ඉතින් ඕවා හොදගෙන දිය වෙලා එන වතුර තමයි ඔය ගලාගෙන යන්නේ. ඉතින් අර ඒ වතුරේ ඇවිල්ලා බැහැලා හිටියත් හරිය සනීපයිලු ওই ඌස්නේ දද කුෂ්ඨ එහෙම තියෙන අයට ගොඩක් සනීපයි කියලා කියනවා. ඉතින් ඒ අය ඇවිල්ලා කියනවා මේ ඇත්තම වතුරට බැස්සම මාර සනීපයක්ලු දැනෙන්නේ. ඔයාලා හරි පින්වන්තයිලු. ඔය ඉන්න ගයිඩ් කෙනෙක් තමයි මම මේ පෙන්නන්නේ. එයා ওই කට්ටිය අරගෙන ඇවිල්ලා හිටියා. අපිත් ඉතින් ওই ගබේ නිසා ඉඳලා හිටලා ඉතින් හදිස්සියෙන් යනවා. ගිහිල්ලා අපිට ඉතින් ඔන්න ඔය විදිහට වතුරට වෙලා ඉඳලා ටිකක් වෙලා ওই ළමයි ඉතින් ওই වැල් අල්ලගෙන උන්චිලි පදිනවා. එක එක ඉතින් සෙල්ලම් දානවා. පීනන්න පුරුදු වෙනවා. ඉතින් එහෙම ඉඳලා පැය 3-4ක් විතර වතුරටම වෙලා ඉඳලා ඉතින් ඔන්න ඔය විදිහට නාගෙන එහෙම කට්ටියත් එක්ක එනවා. ඉතින් ඇත්තමයි දැනෙන්නේ නිකන් අර දුර කොහේ හරි දුර ගමනක ට්‍රිප් එකක් ගියා වගේ තමයි. ඉතින් බලන්නකෝ ට්‍රිප් යන්න ඕනද මෙච්චර මෙහෙම පහසුකම් තියෙද්දි ට්‍රිප් ගියත් ඉතින් මේ ටිකමනේ. ඉතින් ඇත්තම එක අතින් අපි ඇත්තටම වාසනාවන්තයි. ගමක ජීවත් වුණත් මේ සුන්දරත්වය කොහොමද තියෙන ගම්වල විතරයි. නගරේ ටවුන් වල ඉතින් මේ වගේ ලස්සන දර්ශන නැහැනේ. ඉතින් ළමයිට එහෙම නිවාඩු වෙලාවක අපි කරන්නේ ළමයිත් අරගෙන ඔන්න ඔය විදිහට ඉතින් නාන්න යනවා. එයාලට එතකොට ස්විමින් එහෙමත් පුරුදු වෙන නිසා අපි කට්ටියක් ඉන්නවා. අපි ওই කට්ටියම තමයි ඉතින් එහෙම නාන්න යනවා නම් කතා කරගෙන නාන්න යන්නේ. ඉතින් මම ආයෙත් කියන්නේ මගේ ආදරණීය ඔයාලා මේව බලලා එක දවසක් හරි ඔයාලා ඇවිල්ලා යන්න එන්න. එතකොට මේ බලන්නකෝ ඇවිල්ලා ගියාම කොහොමද තියෙන ඒ වෙනස කියලා. ඔය රස්නේ කාලෙට එහෙම මේ ටවුන් වල කොළඹ පැතිවල එහෙම තෝරගන්නෙම මෙහෙ තමයි. මෙහෙට ඉතින් එහෙම ඒ පළාත් වල රස්න කාලයක් ආවත් මෙහෙට එහෙම අවුව පෑවිල්ල ආවට ඒ රස්නේ එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. ගස් කොළන් වැඩි නිසා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. දැන් නම් ඉතින් ඔන්න මේ දවස්වල වහින නිසා මේ හොඳටම සීතලයි මෙහි. හරිම සීතලයි. ඉතින් ওই වෙලාවේ මේ හරිම අකරතැබ්බියක් වෙනවා මට මේ හිතන්නේවත් නැති විදියට ඒක වෙන්නේ තව ඉස්සරහට. ඔන්න ඔතන මම ඔන්න ගල උඩ වාඩි වෙලා ඉන්නකොට මේ අනේ මන් දන්නේ මට හිතා ගන්නවත් බෑ මේ මාව වතුරේ පෙරලිලා යන්න ගත්තා. ඇත්තම මේ වීඩියෝ කෑල්ල දැන් බලද්දි මේ hina යනවා හොඳටම. මේ කවුරුත් එක්ක ඒ වෙලාවේ hina යනවා. මං එතනේ වොයිස් කැපුවෙත් නැහැ. ඉතින් ඇත්තම ඒක දැක්කම හරිම මේ ආස හිතෙනවා ඒ hina යන එකට. මේ වීඩියෝ එක දකින වාරයක් ගානේ තාමත් මේ මට hina යනවා.
ඉතින් මම ආදරෙන් මතක් කරනවා මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න කියලා. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අර ගෙවල් වලට වෙලා ඒකාකාරීම ජීවිත ගත කරනවට වැඩිය මේ විදියට ඉතින් චුට්ටක් හරි මනසට මම නම් හිතන්නේ ටිකක් හරි අර හිතට සැහැල්ලුවක් දැනෙනවා. අපි ඉතින් හැමදාම ජීවත් වෙලා ඉන්නව නෙවෙයිනේ. මනුස්ස ජීවිත ඉතින් කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා ඉන්න ටිකේ සතුටින් විනෝදයෙන් ඉන්න ඕනේ. මම නම් ඉතින් හැම නිතරම උත්සාහ කරන්නේ ඒ ටිකට තමයි. ඇත්තටම මම හරිම කැමතියි සතුටින් එහෙම ඉන්න. ඉතින් අර සතුටින් එන ලොකු ලොකු දේවල් ඕනේ නැහනේ. ටවුමක ජීවත් වෙන්න, නගරයක ජීවත් වෙන්න, යාන වාහන තියෙන හොඳ ලොකු ගෙවල් දොරවල් හදාගෙන ඉන්න. ඔන්න ඔය හරිය තමයි සිද්ධිය වෙන්නේ. මම ඒකයි පොඩ්ඩක් මම වොයිස් නොකර හිටියේ. සමහර විට මම වොයිස් කරන එක ඇහෙයිද දන්නෙත් නෑ. මෙතන මේ වගේ නාන්න සබන් ගන්න දෙන්නේ නැහැ. සමහර විට සබන් කතාවක් ඇහෙනවද දන්නේ නැහැ. මේ ඒකේ අර ඒක නම් අර විහිළුවට එතනේ සබන් කතාවක් කතා කරනවා මේ ඇහෙනවද දන්නේ නැහැ සමහර විට ඒකේ විහිළුවට කියන කතාවක් නැත්නම් ඉතින් ඔය සබන් ගෙනහිල්ලා නම් එහෙම නාන්නේ නැහැ මේ අපි ඔතනින් නාගෙන ඇවිල්ලා නාලා මේ ඒ ඇඳුම් පිටින්ම ගෙදර ඇවිල්ලා මේ ආපහු ගෙදරින් සබන් ගාලා නා ගන්නවා මේ නැත්නම් ඉතින් සබන් නම් ගන්න දෙන්නේ නැහැ ඉතින් ඕවගේ නාන්න මේ අර එහෙම කතාවක් කියන්නේ අර නිකන් අර විහිළුවක් කරලා කියන කතාවක් තමයි ඒතන දැක්කනේ වීඩියෝ එක මේ ඇත්තම මට ඒක ඇල කපන්න හිතුනේම නැහැ මේ ඒක මේ අර ඒ වෙලාවේ ඉතින් පේනවනේ ඒ වෙච්ච සිද්ධිය නිසා මේ හැමෝම hina වෙලා මේ සතුටු වෙච්ච තැන ඉතින් ඒකත් කොච්චර තියද්ද බලන්නකෝ ඇඟේ ලී පිරිසිදු වෙනවා ඒ hina වෙන්නේ ඒගොල්ලන් අර මං වෙටලා එහෙම දෙයකට නෙවෙයි අර ඒක නිකන් අර විහිළුවකට වගේ වෙච්ච දෙයක් නිසා කාටත් hina යනවා හැබැයි ඒක පස්සේ නම් උනේ ඇත්තටම දැන් මගේ අතත් පොඩ්ඩක් ඊරිලා තිබුණා. ඉතින් ඇත්තමයි ගොඩාක්ම ලස්සනයි. ඔය පේනවනේ ළමයි එහෙම ගස් උඩ නැගගෙන ඔය වැල් පදිනවා. මේ ඔන්න වගේ ඉතින් ගිහිල්ලා එක එක මේ විකාර කර කර ඉඳලා දඟලලා කියලා එහෙම තමයි ඉතින් ගෙදර එන්නේ. අනිත් එක ඕවගේ නාන්න යන්න තවත් හේතුවක් තමයි ළමයින්ගෙන් ඉතින් බේරෙන්න බෑ. නිවාඩු දවසක් එහෙම අහු වුණාම මේ යන් කියලා බේරෙන්නම් බෑ. ඉතින් ඒක නිසා ළමයි ටිකත් ඔක්කොම එකතු කරගෙන අපි යාළුවෝ කට්ටිය එකතු වෙලා ඉතින් ওই විදිහට ඉඳලා හිටලා යනවා ඉතින් නාන්න. ඔන්න මං චුට්ටක් ඈතිනුත් පේනවනේ ලස්සන. ගොඩාක්ම ලස්සනයි ඇත්තමයි. මෙහි ඉතින් කොහොමද සංචාරක කලාපයක්
හොටෙල් තියෙනවා ගෙස්ට් එහෙම ගහලා ඇවිල්ලා ඉතින් ඕන තරම් නවාතැන් පහසුකම් වල ඉඳලා මේව බලලා කියලා නාල කියලා සතුටු වෙලා එහෙම යන්න පුළුවන්. සුදුසු ප්‍රදේශක ජීවත් වෙන එකත් මංගල කරුණක්නේ. ඉතින් ඇත්තමයි ඔය ඩෙන්ගු කාලේට ඩෙන්ගු එක එක ලෙඩ හැදෙන ඒව එහෙම මේ වගේ නැහැ. ඔය කොරෝනා හිමත් මේට එහෙම බලපෑම් තිබුණේ නැහැ ඉතින්. කවදාවත් ඩෙන්ගු කියලා එහෙම ලෙඩෙක්වත් මේ වගේ මේ වෙලා නැහැ. මෙච්චර කාලෙකට නම් එක අතින් බලන්නකො ළමයින්ගේ සතුට මේ අපි ඉතින් මොන දේ කරන්නේ ළමයින්ගේ සතුට වෙනුවෙන්නේ. අනිත් එක තමයි ඉතින් ඔයාලා නාන්නෙනවා මේ ගල් එහෙම ලිස්සනවා පරිස්සමට ඇවිල්ලා පරිස්සමට නාගෙන යන්න. ওই ගැඹුරු තැන් තියෙනවා. පීනන්න දන්නේ නැති අය ඉතින් ඒ තැන් වලට යන්නේ නැතුව නාන තුඩු පොලකින් නාගෙන පරිස්සමට යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ওই වීඩියෝ එක නිකන් හෙල්ලෙනවා අර ගල් උඩ එහෙම ගිහිල්ලානේ මමත් ඉතින් වීඩියෝ කරගත්තේ ගලින් ගලට පැන පැන ගිහිල්ලා. ඉතින් හරි පරිස්සමට යන්න ඕනේ වීඩියෝ එක ඉවරයි. මගේ ආදරණීය ඔයාලට බුදු සරණයි.